කාලයයිදැන් අවදිවන්නට ඉදුණු සිත් යළි එකතු කරන්නට එක හඩින් අභිමානයෙන් නැගී සිටින්නට ලක් මවට ජයරගෙන එන්නට අවසාන වශයෙන් මන්ත්‍රීතුමනි මහින්ද රාජපක්ෂ පාලන දශකයේ තුලත් ඒ අවුරුදු 10 ඇතුලේ සිදුවෙච්ච සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තන ඉන් අනතුරුව සිදු වුණු විවිධ වෙනස්කම් සහ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුල කොවිඩ් අර්බුදය වෙලාවේදී අපි ඒකට මුහුණ දුන්න හැටි සහ මේ වෙනකොට රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන තනත් එක්ක මේ සියල්ල එක පෙළකට තැබුවට පස්සේ ඔබතුමාගේ පුළුල් කියවීම කුමක්ද සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව? මම හිතන්නේ පසන් මේක රාජ්‍ය නායකයා සහ රාජ්‍ය මැදිහත් වීම සහ අපි කොතරම් දුරට අපේ සෞඛ්‍ය සේවය විශ්වාස කරනවද අපිට මතක ඇති කාලෙක අපි ගන්න සුනාමිය කාල සීමාව තුළ අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කොහොමද රෝගීන් සහ ජනතාව නැවත ගම්බිම් වලට යනකම් රැක බලාගත්තේ සහ මැදිහත් වීම ඊට පස්සේ අවුරුදු දෙකක යුද්ධයක් අපේ තිබ්බා යුද්ධ කාල සීමාව තුළ වෙච්ච ආබාධිතපත් ලක් වෙච්ච රණවිරුවන් සහ සිවිල් පුරවැසියෝ වගේම ත්‍රස්තවාදීන් යම් අවස්ථාවල අපේ සෞඛ්‍ය සේවයේ ත්‍රස්තවාදීන් කාලේ උතුරු පළාතේ සමහර ස්පිරිතාලවල මානසික මෙහෙම කාලේ ත්‍රස්තවාදීන්ගේටත් බෙහෙත් දෙන තැනට අපේ අය මානසික වුණා. ඒකම කැපිතිකොල්ලෑව වගේ ගම්මානවල වැලිඔය ස්පිරිතාලේ මොකද වැඩිම ඔපරේෂන් කරලා ඇත්තේ වැලිඔය සහ පදවිය. ඉතින් ඒ කාල සීමාවෙත් අපි මේකට මුණ දුන්නා. ඊට පස්සේ කවුරුත් කතා නොකරත් IDF කැම්ප් වල කියන්නේ ඩිස්ප්ලේස් වෙච්ච කට්ටිය මැනික් ෆාම් වල පදිංචි වෙලා හිටිය ලක්ෂ 3මාරක් 4ක වගේ ප්‍රමාණයක්. ඒ අයට ඩිසීස් එකක් හැදෙන්නේ නැති වෙන්න. ඒ අය තුල සම් ඩිසීස් ස්ප්‍රෙඩ් වෙන්නේ නැති වෙන්න. ඒ අයව රැක බලාගෙන ඒ අයව නැවත ගම්බිම් වලට යනකම් අපේ හෙල්ත් සෙක්ටර් එක ස්ට්‍රෝං වට හිටිය වෙලාවේ නිකන් හරි හිතන්න කොවිඩ් වගේ එකක්. මොනත වෛරල් එකක් බ්‍රේක් අවුට් වුණා නම්. ඒ තිබිච්ච ඩෙන්සිටි එකත් එක්ක කොච්චර ජීවිත ප්‍රමාණයක් අහිමි වෙයිද? ඒමත් වෙන්නේ නැති වෙන එක මේන්ටේන් කරගෙන ඒක බලාගත්තා. මෑත ඉතිහාසය අපි ගත්තොත් මේ නායෑම් ගම් වතුර සුලිසුණුගවල් ඒ වගේම COVID-19 වසංගතය ලෝකයේ හොඳින්ම මැනේජ් කරපු කියන හරියටම සහ එෆිෂියන්ට්ලි මැනේජ් කරපු හෙල්ත් සෙක්ටර් එකක් අපිට තිබ්බා මේ COVID-19 වසංගතයේ වෙලාවෙත්. හැබැයි මේ කාරණා ඇතුලේ මම කියන්නේ මේ සියලු අභියෝග වලට මුහුණ දීලා තියෙනවා. එහෙනම් අපේ හෙල්ත් සෙක්ටර් එකේ හියුමන් කැපිටල් එක නරක නැහැ. හියුමන් කැපිටල් එක ලෝකයේ ඕනෑම ඒ කියන්නේ අපේ ඩිමාන්ඩ් එක තියෙන. ඒ කියන්නේ අපි වෛද්‍යවරුන් එංගලන්තෙන් ඉල්ලන්නේ. ඒ ඩිමාන්ඩ් එක තියෙන හින්දා. හැබැයි මේක ඇතුලේ මම හිතනවා එෆිෂියන්සි එක හදන එක. දැන් එදා මහින්ද රාජපක්ෂ මිඩ්වයිෆ් කෙනෙක්ට මොටර් සයිකලයක් දෙනකොට hina වුණා. ඇයි දුන්නේ? මිඩ්වයිෆ් ට්‍රිප් යන නෙවෙයි. තමන්ගේ කොට්ටාසය ඇතුලේ තමන්ගේ ඩියුටි එක කරන්න. ඒකට අවශ්‍ය පාර හදලා දුන්නා. හැබැයි ඒක සමහර hina වුණා. රාජ්‍ය සේවකයාට ඇයි මේ බයිසිකලේ දෙන්නේ කියලා. හැබැයි බයිසිකලේ දුන්නේ එෆිෂියන්සි එක ගන්න. සම්මුති නිලධාරියට දුන්නේ එෆිෂියන්සි එක හදන්න. පයින් ගිහිල්ලා තමන්ගේ රාජකාරිය කරනකොට එකක් කරා මම කිව්වා ලයිෆ් ස්ටයිල් අප්ග්‍රේඩ් එක. ලයිෆ් ස්ටයිල් එක අප්ග්‍රේඩ් වෙනවා. එයා පයින් ගිහිල්ලා තමන්ගේ රාජකාරිය කරනකොට තමන්ගේ බයිසිකලේ කරි ගිහිල්ලා ඒ වෙලාවේ ටක් ගාලා ඒකට අටෙන්ඩ් වෙනවා. ඉතින් මේ කාරණා තුල මම හිතනවා ඉදිරි කාල සීමාව තුල විශේෂයෙන්ම ඊළඟ අවුරුදු 10 ඇතුළත අර රෝහල් පද්ධතිය තුල අවශ්‍ය අඩිතල පහසුකම් සහ මානව සම්පත වැඩි කරන්න. මේ මානව සම්පත කියන කාරණේ සෞඛ්‍ය ක්ෂේත්‍රෙට පමණක් නෙවෙයි ක්‍රීඩාවේ ඉඳන් නීති වෘත්තිය දක්වා සෞඛ්‍ය ක්ෂේත්‍රය දක්වා හැම සෙක්ටර් එකකටම ව්‍යාප්ත වෙලා රාජ්‍ය ආයෝජනයක් විය යුතුමයි මානව සම්පතට. යටිතල පහසුකම් මේ කොන්ක්‍රීට් හදන එකට අමතරව ගොඩනැගිලි හදන එකට අමතරව පාරවල් හදන්න ඕනේ. ඒ පාරවල් හදන්න නම් පාරේ යන්න පුළුවන් විනයක් අපි හැදෙන්න ඕනේ. විනය හැදෙන්නේ මානව සම්පත ඇතුලේ. ඉස්පිතාලේ දොස්තරලා ඕනේ, නර්ස්ලා ඕනේ, ටෙන්ඩර්ස්ලා ඕනේ, ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකක් ඕනේ. මේ මානව සම්පතට අවශ්‍ය කැපිටල් එක ආණ්ඩුව ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඒක ඇවිල්ලා පබ්ලික් අංශ කරන්නේ නැහැ දැනට. දැනට කරන්නේ නැහැ. බෑ ආණ්ඩුව ඉන්වෙස්ට් කරන්න ඕනේ. මොන ඒකට අවශ්‍ය වැඩ පිළිවෙල මම හිතනවා ඊළඟ අවුරුදු 10 ඇතුළත ක්‍රියාත්මක වෙන්න ඕනේ. ලක් මවට ජය රැගෙන එන්නට